ආයිබෝන් දයාබර හිතවතුනි මිත්‍රවරුනි. අද අපි අලුත් වැඩකට අත ගහන්න තමයි මේ ආවේ. ඔබට මේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා දෙන්න. ඔබට ව්‍යාපාරයක් පිළිබඳව අලුතෙන් කියන්න තමයි අපි මේ පැමිණි. ඔබට හිතෙන්න පුළුවන් මේවා දකින්නකොට මේ මොනවද මේ අලුත් මේ වගාවන් මොනවද මේ සුන්දර වගාවන් මොනවද කියලා. ඔබට දැනෙන්නට පුළුවන්. අපි ව්‍යවසායික විදිහට ගොඩ නැගෙනකොට මේ මෙවැනි වගාවන් අපට ඉතාම වැදගත් වෙනවා. මේකේ තියෙන සුවිශේෂතා තමයි පොඩි ඉඩකින් මේ වගාව ආරම්භ කරන්න පුළුවන් වීම. වියලි කලාපෙට විතරක් නෙවෙයි ඔය නාගරික සමාජයේ පොඩි ඉඩ කඩක් තියෙන අයට මෙන්න මේ වගේ වගාවන් වලට අපිට යොමු වෙන්නට පුළුවන් තියෙනවා. ඔබ දන්නවද මේ ලොකු ලුණු වගාවේ බීජ නිෂ්පාදනය කරන මේ ගොවි පොලක්. මෙහි කරන්නේ මේ තමයි ලුණු බීජ වගා කරන අවස්ථාවක්. ඔබට දකින්නට පුළුවන් වේවි. හරිම සුන්දරයි. හරිම ලස්සනයි. ඒ වගේම තමයි ආදායමක් විදිහට ප්‍රවර්ධනය කරලා ගන්නකොට මේ වගාවන් ඉහළ ආදායමක් ලබන්න පුළුවන් දේවල්. අපි ආවා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පොතාණේගම ග්‍රාම නිලධාරී වසමේ ගොවි මහතුරු ටිකක් අඳුනා ගන්න. ඔවුන්ගේ කොතරම් බාධකකම් කටුළු තිබුණත් අලින්ගෙන් කොතරම් තර්ජන තිබුණත් ඔවුන්ගේ ජීවිකාව අතහැරලා නැහැ. ඒ වගේ උත්සාහවන්ත දක්ෂ ගොවි මහත්මයෙක් තමයි අපි මේ ලුණු වගාව සඳහා සම්බන්ධ කරගත්තේ. ගොවි මහතුරු දෙපළක් අපට ඉන්නවා. අපි කතා කරමු අපේ ගොවි මහත්මයා. උපුල් මහත්මයාගේ ගොවි පොළ තමයි මේ තියෙන්නේ. අපි උපුල් මහත්මයාත් එක්ක කතා කරමු. මේ ගොවි බිම සම්බන්ධයෙන් ඇයි උපුල් මහත්මයා මේ ගොවි තැනට ඔබ යොමු වුනේ? ජීවත් වෙන්න ඉතින් මාර්ගයක් ඕන වෙන රස්සාවල් නෑ. ගොවි තැනමයි කරන්නේ. ඔව්. ඉතින් මේකේ ආදායමක් පහුගිය කාලවල හොඳට තිබුණා. ඔව්. ඉතින් ඒක හොඳයි කියලා තේරුම් ගන්න. අරගෙන ඒකම කරගෙන යනවා. කරගෙන යනවා. එතකොට මේකෙන් අපි හිතන විදිහට වියලි කලාපයේ විදිහට අපිට දැන් වතුර ප්‍රශ්න තියෙනවා, අලි ප්‍රශ්න තියෙනවා. මේ අභියෝගත් එක්ක මේ ව්‍යාපාරය අරගෙන යාම ඇත්තටම අභියෝගයක්ද? ඇත්තටම අභියෝගයක්. මොන වගේ අභියෝගයක්ද ඇත්තටම අපිට තියෙන මේ ලුණු වගාවක් වගේ දෙයක්, මේ ලුණු බීජ වගාව. මුලින්ම කියන්නකෝ මේ ලුණු බීජ වගාව පිළිබඳව පොඩි හැඳින්වීමක් අපිට කරලා දෙන්න. මේ මොකද්ද මේක කොහොමද කරන්නේ? මේ ලුණු බීජ කවුද මේකට අතහිත දෙන්නේ? එහෙම නැත්නම් මේ ලුණු බීජවල තියෙන ලාංකික වෙළඳපොළ කොයිතරම් දෙයක්ද කියන එක පිළිබඳව මුලින් හැඳින්වීමක් අපිට කරොත්. අපි මුලින්ම නම් කොහොමද ඉන්දියන් බීජ තමයි කරේ. ඉන්දියාවෙන් අරගෙන ඒවායින් අරගෙන ඒවා කරගෙන ගියා. පස්සේ කාලෙක ලංකා බීජ කියන ඒවාගේ නිල වැඩි වෙන්න ගත්තා අලවලින්. ඔව්. ඊට පස්සේ අපිත් තීරණය කළා මේ ලංකා බීජ වලට යන්න ඕනේ කියන එක. ඔව්. ඊට පස්සේ ඉන්දියන් බීජ වලින්ම තමයි අපිට ලංකා බීජ අට ගන්නත් මේ ලොකු මුදල් වලට ගියා 25000 30000 ගියා. ඔව්. ඒකින්ද අපිට එහෙම කරගන්න බැරි හින්දා අපි ඉන්දියන් බීජම හදලා ඒ වගේම අලාරගෙන ඒ වගේම ලංකා බීජ තත්ත්වයට තමයි මේ පත් කරගෙන තියෙන්නේ. මේ උපුල් මහත්මයා මේ ලුණු අල නිෂ්පාදනය කරනවා. ඊට වඩා මේ බීජවල තියෙනවද ඊට වඩා මේ වෙළඳපොළක්? ඔව් බීජවල තියෙනවා මිල කොහොමත් හොඳයි. අනික පොඩි ඉඩ ප්‍රමාණයකින් වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා අහලා තිනවා. කරලා නැහැ මේ තමයි කෙරුවේ. ඔව්. ඉතින් අර අල කරනකොට ඉතින් වැඩි ප්‍රමාණයක් කරන්න ඕන ලොකු පොහොර ප්‍රමාණයක් ඕනේ. යෙදවීම ගොඩක් වැඩි. ඔව් ඔව්. මේක අඩුයි. ඔව්. ඉතින් මේකෙනුත් අර තත්ත්වයට යන්න පුළුවන් නම් මේක හොඳයි කියලා හිතෙනවා. ඔව්. දයාබර මිත්‍රවරුනි ඒකේ අපි උපුල් මහත්මයාගේ කතාවෙන් අඳුනාගත්තා මේකේ තියෙන ප්‍රයෝජන කීපයක්. එක තමයි මේ අඩු ඉඩ කඩක් යටතේ මේ ලුණු බීජ වගා කරන්න පුළුවන්. දෙවන කාරණේ තමයි මේ කාබනික පොහොර එක්ක රසායනික පොහොර ගැටලුවකුත් ලංකාවේ තියෙන අවස්ථාවේදී අඩු පොහොර ප්‍රතිශතයක් උඩ මේ වගාවන් කරන්නට පුළුවන්. මේ කාබනික පොහොරද එහෙම නැත්නම් රසායනික පොහොරද? මම හදපු කාබනික පොහොර. එතකොට මේ නිෂ්පාදනය කරගත්ත කාබනික පොහොර යොදාගෙන මේ කරන ලද ගොවිතැනක්. ඉතින් අපිට මේක ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. කාබනික පොහොර රසායනික පොහොර නැතුව කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන්න බෑ කියලා විවිධ ගොවීන් මැසිවිලි නගන මේ මොහොතේදී අපිට ඇත්තටම මේ උපුල් මහත්මයා වගේ අය, ජයතිලක මහත්මයා වගේ අය හරිම ප්‍රයෝජනයක් වෙනවා රටට මේ කාබනික පොහොර නිෂ්පාදන වලින් අපිට ඇත්තටම මෙවැනි වගාවක් රටට හඳුන්වා දෙන්නට පුළුවන් කියන එක. ජයතිලක මහත්මයා එතකොට මේක අපිට මුණ ගැහෙනවා. මේක සාමාන්‍ය කිලෝවක් කීයක් විතර වගේ වෙනවද වෙළඳ පොලේදී මේ ලුණු බීජ කිලෝවක්? කිලෝ එකක් රුපියල් 20000 25000 අතර තමයි ගියේ. ඔව්. දැන් තියෙන මේ මිල එක්ක බලාපුවම ඊට යා මුදලක් යන තත්ත්වයක් තමයි තියෙන්නේ. බඩු මිල ඉහළයි. ඔව්. භාණ්ඩ මිල ඉහළයි. ඔව්. මේ හඩ් එකක් ගහන්න රුපියල් 80000 70000 විතර යනවා. යනවා. ඒවට යන මුදලත් එක්ක බලාපුවම මේවා
කිලෝ ඇට ගෙඩි කිලෝ 10කින් ඇට කිලෝ එකක් තමයි ගන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ පත්‍රෙත් එක බලාපුවාම අපිට 30000ක 28000ක විතර මුදලකට මේ කිලෝ එකක් දෙන්න වෙනවා. ඔබ හිතනවාද මේ අර ලූණු ගෙඩි අපි කියන ලූණු ගෙඩි වගාවට වඩා මේ බීජ වගාව ඊට වඩා ප්‍රයෝජනවත් කියලා ඔබට දැනෙනවද? දැනෙනවා. ඔව්. දැන් ඒක මුළු රටටම හඳුන්වා දීම. ඔව්. විදේශීය ගේන දෙයක් ලංකාවේ නිෂ්පාදනය කරලා වෙළඳපොළ දාන එක ඔව්. ලොකු දෙයක්. ඔව්. ආඩම්බරයක්. ඔව්. ඉතින් අපේ දෙයක් අපිට වගා කිරීම භාග්‍යයකට අපි අරකන්න පුළුවන්. ඔව්. එතකොට මේක පිළිබඳව වෙළඳපොළ ගැටලුවක් නැහැ. අතන මේ වගාවන් පිළිබඳව ලූණු බීජ කොපමණවත් ලංකාවට අවශ්‍ය වෙනවා. මේ ගොවීන් කියන විදිහට ඇත්තටම ඉන්දියානු බීජ තමයි අපි ලංකාවේ අරගෙන යන්නේ. ඉන්දියාවෙන් මේ ලූණු බීජ ආනයනය කිරීම සඳහා විශාල මුදලක් අපේ ජාතික ආදායමේ විශාල මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ වටපිටාවක ඒ රටට යවන අපේ මුදල් පිට රටවල් වලට යන්නේක නතර කර ගනිමින් මේ ලූණු බීජ ලංකාවටම සම්බන්ධ වෙන මේ ලූණු බීජ නිෂ්පාදනය කර ගැනීම ඉතා වටිනවා. ගොවින් මේ සඳහා පෙළඹවීම හොඳ තත්වයක් තමයි දකින්නට තියෙන්නේ. එතකොට අපේම බීජ අපේම රටේ නිෂ්පාදනය කර ගන්න එක මේ රට ඇතුලේ ඒ ආදායම තියාගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උපුල් මහත්මයා සාමාන්‍ය මහා පරිමාණයෙන් වගේ මේ ලූණු බීජ නිෂ්පාදනය කරනවා. මේ වගේ සුළු සුළු ගොවීන් රාශියක් පොතානේගම ආශ්‍රිත ගම්මානවල ජීවත් වෙනවා. ඒ ඔවුන්ගේ උත්සාහයන්